සුබ දවසක්. මම පොඩ්ඩි වෙලාවක් අරගෙන කතා කරන්න හිතුවේ මෙතනින් එහාට මේ ආණ්ඩුව යන්නේ කොහොමද කියන එක විතරක් නෙවෙයි. ඒ සමග මේ සමාජයට මෙතනින් එහාට යන්න නම් වහාම අවධානය යොමු කළ යුතු කාරණා දෙකක් ගැන කතා කරන්න. පළවෙනි කාරණාව තමයි විපක්ෂය අන්තිමටම නිවටයි. විපක්ෂය නිවටකම නිසා තමයි මේ ආණ්ඩුවට මේ විදිහට පවතින්න පුළුවන් වෙලා තියෙන්නේ බොහොම පිරිසිදු ආණ්ඩුවක් හැටියට. මේ ආණ්ඩුව පිරිසිදු ආණ්ඩුවක් නෙවෙයි. ඒක පළමුවෙන් කිව යුතුයි. මේ ආණ්ඩුවත් පටන් ගත්තේ වරායේ බහලුම් 323ක් අතුරුදහන් කරමින්. ඒ සම්බන්ධව ඒ අයම පත් කරපු කමිටුවේ වාර්තාව තවමත් නැහැ. අවුරුද්දකුත් එකහමාරක් වෙලා. ඊළඟට බාල ගල්ලංගුරු සහ ඒවයින් ගත්ත කොමිස් පිළිබඳ කතාව. ඒ නිසාම විදුලි බල ඇමතිට ඉල්ලා අස්වෙන්න සිද්ධ වීම. දැන් මෙවැනි කාරණාත් එක්ක මේ ආණ්ඩුවේ පිරිසිදුකම ගැන කතා කරලා තේරුමක් නැහැ. ඊළඟට ඒවා මේ සමාජයේ සාකච්ඡාවට බඳු නොවන්නේ විපක්ෂයේ නිවටකම නිසා. විපක්ෂයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කෑ ගැහුවට ඔය එක්කෙනෙක් දෙන්නෙක් ලොකුවට කතා කරුවට සමාජය මේ ආණ්ඩුවේ දේශපාලනය සංවාදයට අරගෙන සාකච්ඡා කරමින් එතනින් එහාට මේ සමාජයට අවශ්‍ය උත්තර සොයා ගැනීමේ ගමන ආරම්භ වෙන්නේ නැහැ. එහෙම දෙයක් විපක්ෂය දන්නෙත් නැහැ. ඒ නිසා මම මේ ආණ්ඩුවේ ගමන දිහා බලන්නේ යම් ප්‍රමාණයකට මේ කනස්සල්ලක් ඇතිව. පේන විදිහට දැන් මේ ආණ්ඩුව මෙතෙක් පැවති කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ විශාල විපක්ෂ දඩයමක් දියත් කරමින් අධිකාරවාදී ගමනක් ආරම්භ කරලා තියෙනවා. පොරොන්දු වෙච්ච සහ මුළු ලෝකෙම ඉල්ලා හිටින පක්ෂනායකයෝ හැටියට විපක්ෂයේ ඉන්න කාලේ පොරොන්දු වෙච්ච ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත තාම අහෝසි කළ නැහැ. අහෝසි කරන කතාවකුත් නැහැ. වෙන වෙන දේවල් කියකේ ඉන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මීට වැඩි ප්‍රජාතන්ත්‍රවාදී කරනවා. නොවගේ නොකුත් කතා කියනවා. 94 පළවෙනි වතාවට ජනතා විමුක්ති පෙරමුණ කරලියට ගෙන ආපු විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ කතාවත් ඒ වගේම තමයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ එකක් කරනවලු. එතකන් විධායක ජනාධිපති ක්‍රමයේ උපරිම බලය පාවිච්චි කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරනවා. මේ දෙකත් එක්ක තමයි මේ ආණ්ඩුව මේ ගමන යන්නේ. මේක තමයි තියෙන මේ බරපතලකම. මොකද ඒ බලයත් එක්ක දේශපාලන පක්ෂය ඒගොල්ලන්ගේ මේ විපක්ෂයේ පැලවත්ත කිය මේ නිකන් විහිළු කර හිටියට ඒගොල්ලන්ගේ පක්ෂ කාඩර්ගත පක්ෂයක් මේ පක්ෂය. මේ පක්ෂ සම සමාජ පක්ෂයවත් කොමියුනිස්ට් පක්ෂයවත් නෙවෙයි. මේක කාඩර්ගත පක්ෂයක්. ග්‍රාමීය සමාජයේ බහුතරයක් 70% වන ග්‍රාමීය සමාජයේ සිංහල බෞද්ධ ග්‍රාමීය සමාජයේ ඒ අය පාලනය කරන්නේ ඒ අයගේ පාක්ෂිකත්වය හරහා. ඒ පාක්ෂිකත්වය එක්තරා ආකාරයකට රාජ්‍ය යාන්ත්‍රණය හසුරුවන්න අතගහලා ඉවරයි. ඒක වෙනවා දැන්. ඒ නිසාම නිලධරයත් යම් ප්‍රමාණයකට ප්‍රාදේශීයව ඒ දේශපාලන බලයට අවනත වෙනවා. එහෙම නැතුව ඒ අයට ඒ අයගේ තනතුරු වල ඉන්න බෑ කියලා ඒගොල්ලන්ටත් හිතෙනවා. දැන් මේ වටපිටාව මම ලොකු කතාවකට යන්නේ නැහැ මේක ගැන. නමුත් මේකේ උත්තර තියෙන්නේ මේ විපක්ෂයේ කියන විදිහට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව දාලා නඩු මේ අහලා අවසන් කිරීම, වේගවත් කිරීම, ඉක්මන් කිරීම, මේ එහෙම නැත්නම් මේ දූෂණය පිළිබඳ තියෙන කතන්දර ඒවට මේ කෝප් එකේ හර්ෂ ඩිසිල් වගේ අය කරන කතන්දර ඒවන් නෙවෙයි. මේ වෙලාවේ අපිට අවශ්‍යයි පැහැදිලි වෙනසක් සඳහා. ඒ වෙනස කියන්නේ ඔය අරගලයේ කතාවත් එක්ක ආපු වෙනස නෙවෙයි.
මේ වෙනස ගැන මම මේ කතා කරන්නේ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රය කිරීම සමග සමාජයට ලබාගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ පුළුල් කර ගැනීම සඳහා වන වෙනස. ඒක තමයි මූලික වෙනස දැන්ට අපිට අවශ්‍ය වෙන. ඒ සඳහා මම කියනවා සමාජ කතිකාවක් ගොඩනගා ගත යුතුයි. වහාම සමාජ ව්‍යාපාරයක් ගොඩනගා ගත යුතුයි කාරණා දෙකක් මත. පළවෙනි කාරණය විපක්ෂයට බල කරන්න ඕනේ. මම ආණ්ඩුව ගැන නෙමෙයි කතා කරන්නේ. මම කතා කරන්නේ විපක්ෂය ගැන. විපක්ෂයට බල කළ යුතුව තියෙනවා පාර්ලිමේන්තුවට සංශෝධනයක් ගේන්න කියලා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ. ඒකට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදනකම් ඉන්න අවශ්‍ය නැහැ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීම අපි පටන් ගමු ඊට පස්සේ. පළමුව විපක්ෂයට බල කළ යුතුව තියෙනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා සංශෝධනයක් ඉදිරිපත් කරන්න. ඒ සංශෝධන ඉදිරිපත් කිරීම හයිය විපක්ෂය ගත යුත්තේ සමාජයේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 30-40 දෙනාගෙන් නෙවෙයි. සමාජයෙන් ගත යුතුයි. සමාජ බලයක් හැටියට ඒක ගේන්න ඕනේ. දෙවැනි එක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ සංශෝධනය. ඒකත් ඒ වගේම සමාජ බලයක් එක්ක සමාජයේ විසින් ඉල්ලා සිටින ඉල්ලීමක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු සංශෝධනයක්. මේ සංශෝධන දෙක ගෙනහල්ලා මූලික සුද්ධ කිරීම කරගත්තේ නැත්තම් මෙතනින් එහාට මේ ආණ්ඩුව කියන ආකාරයට බලාගෙන ඉන්න ගියොත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදනේවත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනුවට වෙනම තව අලුත් පනතක් ගේනකම් බලාගෙන හිටියොත් අර බරක් හාමුදුරු කෙනෙක් කිව්වා වගේ මේ සමාජයට මේ විපක්ෂයට අබ සරණයි. ඒ නිසා දැන්වත් අපි පටන් ගමු සාකච්ඡාව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සංශෝධනය ගෙන එන්නත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්නත් සමාජයේ හයියක් හැටියට සමාජයේ ඉල්ලීමක් හැටියට සමාජයේ ඉල්ලීමක් හැටියට විපක්ෂය ඒ වගකීම බාරගත යුතුයි. මම දැනට එච්චරයි කියන්නේ. ඉදිරියට බලමු තව මොනවද අපිට කතා කරන්න පුළුවන් කියලා.